සර් තමයි ඇත්තටම ඉතින් මට SFT වලට එකක් දාලා දුන්නේ. ඉතින් ඉංජිනේරින් ටෙක්නොලොජි ක්ලාස් කරා පුතේ අපේ සක්කියා කිරිබත්ගොඩ ආයතනයේ මාත් එක්කත් එකට ක්ලාස් කරා. එතකොට මේ නවෝදය ලොකු ළමයි පිරිසක් තියාගෙන හිටියා IT වලට. නවෝදයයට පිටරට යන්න ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. මොකද මේ ඔයාලා විදියටම පුතේ මේ ක්ලාස් එකේ ඉගෙනගෙන ඊට පස්සේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරින් ටෙක්නොලොජි ඩිග්‍රී එක කළා. දැන් ෆින්ලන්ඩ් වල එයා වර්ක් කරනවා. මෙයා තමයි නවෝදය. හරිද? මේ එතකොට ඉංජිනේරින් ටෙක්නොලොජි ක්ලාස් කරා පුතේ අපේ සක්කියා කිරිබත්ගොඩ ආයතනයේ මාත් එක්කත් එකට ක්ලාස් කරා. එතකොට මේ නවෝදය ලොකු ළමයි පිරිසක් තියාගෙන හිටියා IT වලට. කොළඹත් ලොකු ළමයි පිරිසක් හිටියා කිරිබත්ගොඩක් හිටියා. බොහොම දක්ෂ අය කෙනෙක් හොඳට ක්ලාසස් කරා. ඒත් හදිස්සියෙම කැම්පස් එකෙන් අවුට් වෙනකොට නවෝදයයට පිටරට යන්න ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. ෆින්ලන්ඩ් වලට ගියේ. එතකොට දැන් ෆින්ලන්ඩ් වල මේ ඊට පස්සේ මම හිතන්නේ ස්කෝලර්ෂිප් එක ඉවර කරලා දැන් ජොබ් එකක් කරනවා. ඉතින් දැන් මේ ගොඩක් අපිව බලන්න ඇවිල්ලා තියෙනවා ලංකාවට. ආපෙලා මට කෝල් එකක් දුන්නේ ඉන්ටර්විව් එක වෙලාවේ සර් බලන්න එන්න ඕන කියලා. ඉතින් මම කිව්වා එන්න කියලා ක්ලාස් එකට. ඒකට අපේ අනිත් ළමයටත් බලන්න පුළුවන් නේ. මොකද මේ ඔයාලා විදියටම පුතේ මේ ක්ලාස් එකේ ඉගෙනගෙන ඊට පස්සේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරින් ටෙක්නොලොජි ඩිග්‍රී එක කළා. දැන් ෆින්ලන්ඩ් වල එයා වර්ක් කරනවා. ඉතින් එතකොට ඔයාට පොඩි අදහසක් ගන්න පුළුවන් දැන් ඔය මේ ET කරන ළමයට විශේෂයෙන්ම නේ ඔයගොල්ලෝ ආසයිනේ අහන්න ඔයාලා වගේ අයියා කෙනෙක් ඔයාලා වගේ අයියා කෙනෙක් නෙවෙයි ඔයාලට වඩා හොඳට වැඩ කරා හරිද මම මුලින්ම පන්ති කරෙත් මේ ස්ටේජ් එකේ මේ ඉතින් මං ආවේ නම් හම්බෙලා යන්න විතරයි සර්. ඉතින් මං කතා කරන්න වගේ ලෑස්ති වෙලා ආවේ නෑ. මේත් මගේ ගෝලේ. කැමරාවල් යන්නේත් මගේ ගෝලේ. මේ ඇත්තටම මේ මම සර්ගේ ක්ලාස් ආවේ 2015 වගේ රිවිෂන් එකට තමයි මං මුලින්ම සෙට් වුනේ. කොහොම හරි එතකොට සර් ඉතින් ගොඩාක් ළමයි හිටියේ නෑ සර්. අපි මුලින්ම පන්තියේදී කියන්නේ සර් එතකොට සර්ගේ මං හිතන්නේ බැච් එක 15 නේ සර් පටන් ගත්තේ. 15 සර් පටන් ගත්තේ 15 පළවෙනි බැච් එකෙන් අපි දෙවෙනි බැච් එක. කොහොම හරි සර් තමයි ඇත්තටම ඉතින් මට SFT වලට එකක් දාලා දුන්නේ. ඉතින් ඒක සර්ට ඒ ගෞරවය තියෙනවා අනිවාර්යයි. ඒකයි මේ අද ආවේ. මේ දැන් ඔය වයසේ මාත් හිටියා. ඉතින් ඒ ලෙවල් කරද්දි මේ කොහොමද දන්නේ ඔයාලා පාඩම් කරන එක මට සර් කියපු කතාවකුත් මතක් වුණා. මේ මම ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන තමයි මම පාඩම් කරෙත්. මට A2යි B1යි මම පාඩම් කරේ විදිය ගැන පොඩි අයිඩියා එකක් දෙන්නම්. දැන් අන්තිම කටේ නැත්තේ මාස 3ක්ද සර් තියෙන්නේ? සෝරි මාසයයි තියෙන්නේ. මාසෙට මොනවද කරන්න බලවා. මේ අන්නේ මාසෙට කරන්න පුළුවන් දේවල් ටිකක් කියන්න බෑනේ. මාස පොඩි කාලයනේ තියෙන්නේ. කොහොම හරි මේ මං අන්තිම මාසේ කරපු දේවල් ටිකක් කියන්න මට මතක විදියට දැන් අවුරුදු 9ක් නේ. අවුරුදු 9ක්. ඒ ලෙවල් කරලා මම අවුරුදු 9ක් වෙනවා දැන්. මේ වාල එක්සෑම් දී අගෝස්තු වලට අවුරුදු 9ක්. මේ මං අන්තිම මාසේ කරේ මං ඇත්තටම අන්තිම මාසේ මේ පාඩම් කරේ නෑ. හේතුව මං ඒ විදිහට පාඩම් කරලා ඉවර වෙලා තිබ්බේ. දැන් ඔයාලට මං කියන්නම් මං කරපු විදිය මේ අතිශෝක්තියෙන් ගන්න එපා. ඒ කියන්නේ පටන් ගත්තේ පළවෙනි අවුරුද්දේ ආතල් කර ඉඳලා මාත් ඔය පන්ති ඇවිල්ලා ඉතින් පොඩි දන්නේ නැද්ද පොඩි සීන් තිබ්බා. බට් අන්තිම අවුරුද්දේ ඒක වෙනුවෙන් කැප වුණා. හේතුව ඒකින්ද තමයි අද පොඩ්ඩක් මේ තැනක ඉන්නේ. අන්තිම මාසේ මං කරේ සර්ත් මට ඒක කියලා තිබ්බ දෙයක් මේ පාස් පේපර්ස් ටිකයි කලාප පේපර්ස් ටිකයි මොඩල් පේපර්ස් ටිකයි විතරයි මං ගත්තේ. ඒ කියන්නේ හිතන්නකෝ මම කියන්නේ මේක සර්ත් එක්ක ඩිස්කස් කරගන්න ඔයාලගේ විදිහ මම කරේ විදිහ මම මේ කියන්නේ මං ටාගට් කරන් හිටියා මම මේ ප්‍රශ්නේ විතරයි කරන්න කියලා. මම උදාහරණයක් විදිහට කියන්නම් ET වල තියෙනවානේ BCD කියලා කොටස් තුනක්. පළවෙනි එකේ සිවිල් ප්‍රශ්න දෙකයි බිම් මැනුම අදාළ ඒ වගේ එකක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ප්‍රොඩක්ෂන් එකයි ඔටෝමොබයිල් එකයි තියෙනවා. C එකේ ඉලෙක්ට්‍රිකල් එකයි විදුලි යන්ත්‍රයි ඉලෙක්ට්‍රොනික එකයි තියෙනවානේ. මම ටාගට් කරලා තිබි මම මේ ප්‍රශ්න හතර තමයි කරන්නේ. ඒ කියන්නේ මම ඒ ප්‍රශ්න හතරට මට දාන්න පුළුවන් උපරිම එෆර්ට් එක මම දාලා මම ඒ ප්‍රශ්න හතරම තමයි ටාගට් කරන් තිබ්බේ. හිතන්නකෝ දැන් මෙතන බහුතරයක් මම ඉංජිනේරින් සබ්ජෙක්ට් එක අරන් ඊගවට එන්න SFT එකට ඉංජිනේරින් වල මම ටාගට් කරන් තිබ්බේ විදුලි යන්ත්‍ර බල පද්ධති හා ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්න තමයි අනිවාර්යෙන් කරන්නේ කොයි විදිහට කරත්. ඒ ප්‍රශ්නේ කොහොමවත් මම ඒක තමයි කරන්නේ. මම ඉලෙක්ට්‍රොනික එක දිහා බලන්නේ නැහැ කියලා හිතාගෙන ගියේ. හරිද? ඊට පස්සේ ඔටෝමොබයිල් ප්‍රශ්නේ ප්‍රොඩක්ෂන් ප්‍රශ්නේ ගත්තොත් මම ටාගට් කරන් ගියේ ප්‍රොඩක්ෂන් ප්‍රශ්නේ විතරමයි මම කරන්නේ. මම ඔටෝමොබයිල් ප්‍රශ්නේ කරන්නේ නැහැ කියන එකේ හිටියා. හැබැයි මම ඔටෝමොබයිල් වල MCQ ටිකයි අර ලියන පේපරේ ටිකට සෙට් වෙලා හිටියා. බට් පර්ෆෙක්ට් කරේ අර අදාළ ප්‍රශ්නේ තමයි හොඳටම මම පර්ෆෙක්ට් කරේ.
හේතුව මට එතකොට ඒකට ගන්න පුළුවන් ලකුණු 90 නම් 90 නම් 90 100 දැන් මට මතක නැහැ ලකුණු ප්‍රමාණය 100 නම් 100 ෂුවර් එකටම ගන්නවා කියන එකෙන් තමයි මං ගියේ. හරි. එතකොට මං අදාළ ප්‍රශ්නෙට මට දාන්න පුළුවන් උපරිම එෆර්ට් එක මං දැම්මා. මං හිතමු දැන් සර්ගේ සබ්ජෙක්ට් එකේ ගමුකෝ අපි ෆිසික්ස් කොටස කියලා තාපය බඩේ බත් වගේ තාපය පුළුවන්. ආයි තාපේ Q සමාන MC තීටා ඉඳන් ආයි පටන් ගත්ත තැනට සර් ගාන්ට ඔන්න මෙන්නම ගණන් හදන විදියට ඒක පුරුවන් කියලා ගියා. හේතුව තාපේ ප්‍රශ්න අනිවාර්යෙන් එනවනේ. ඒක අපිට අතාරින්න බෑනේ. අපි ඒක ෆුල් එෆර්ට් එක දාලා මං ඒ ප්‍රශ්නෙටම මහන්සි වුණා. එතකොට ෆිසික්ස් ප්‍රශ්නයකට නම් අදාළ ෆිසික්ස් ප්‍රශ්නේ අපි ගමුකෝ ආකිමිඩිස් මූලධර්මයේ තියෙන සෙට් එක මට හරියට දැන් මතක නෑ අවුරුදු 12ක් විතර එනවනේ ඒල ලියලා මේ ඩීලා 9යි පටන් අරන් 12ක් විතර එනවනේ. එතකොට මම ඒකට ෆුලි එෆර්ට් එක මම ඒකටම දාලා හිටියා. එතකොට මම පේපර් එක ගත්ත සැනික දන්නවා මම මේ ප්‍රශ්නේ තමයි මුලින්ම ලියන්නේ. ඔයාලා ලියන පිළිවෙලක් හදාගන්න අවශ්‍ය නැහැ. B කොටස මම මුලින් කරන්නේ C කොටස මම මුලින් කරන්නේ නෙමෙයි. අංක පිළිවෙලට දාලා අදාළ ප්‍රශ්නේ ඔයාට ෆේවරිට් එක තමයි ඔයා කරන්න ඕනේ. ඔයාගේ ෆ්ලේවරේෂන් එක මේක නම් ඒ ෆ්ලේවරේෂන් එක ඔයා මුලින් කරන්න. මම පේපර් එක ගත්ත ගම කරේ විදුලි යන්ත්‍ර හා බලපද්ධති මේ ඉංජිනේරින් එකේ. දෙවෙනියට කරේ සිවිල් දෙක. තුන්වෙනියට කරේ මේ ප්‍රොඩක්ෂන් එක. අන්තිමට මොකද ලියන්න එපා හැල්ලක් ලියලා දෙන්න එපා උඩ දාලා. නැත්තම් බෑනේ. ඉතින් SFT එකෙත් මම ගත්තා ඉස්සල්ලාම ওই තාපේ ප්‍රශ්නේ. හේතුව මට තාපේ හොඳටම පුළුවන්. තාපේ ඉගෙන ගත්ත සර්ගෙන් විතරමයි මේ සුපිරියටම මම කියන්නේ මම ඉස්කෝලේට බannව නෙමෙයි. මගේ ඉස්කෝලේට මේ ඒක කරා බට් සර් තමයි ඒක සුපිරියටම තාපේ දුන්නේ. ඔයාලටත් දෙන්න ඇති ඔය රත් වෙන එක අරකයි මේකයි කියලා සර් උදාහරණ දීලා කියන්නේ නැති තාපේ නම් ආයි සුපිරියටම පුළුවන්. හරිද? මේ ඒ කියන්නේ අදටත් සර් කියපු උදාහරණ ඔළුවේ රැව් දෙනවා. ඔයාලට ඒවා කියලා ඇති. ආයි මං ඒවා කියලා නිකන් ජෝක් එකක් වෙන්න ඕනේ නැහනේ. මේ සර් එහෙම ඒක දුන්නා. ඉතින් කොහොම හරි ඒලල් කොට දාගත්තා. ඒලල් කොට දාගෙන කැම්පස් ගියා. මේ ඇත්තරම් පන්ති කරේ තරහට මේ වෙන දෙයක් නෙමෙයි තරහට පන්ති කරේ හේතුව හොඳ රිසල්ට් එකක් දාලා මම ජපුර යන්න තමයි මම try කරේ. මට ජපුර යන්න බැරි වුණා. බට් මේක කවුලක් නැහැ. ජපුර යන්න බැරි වෙච්ච එකට මම කියන්නේ හොඳයි මට එහෙම බැරි වෙච්ච එක. මොකද මට ඊට වඩා වටින දේවල් ගොඩක් මට ජපුර නොගිය හින්දා හම්බුණා. ඉතින් ඒ වුණාට මගේ ගෝලයෝ ගියා සර්මයි පන්ති කරා. මට මාර ආසාවක් තිබ්බ සර්ත් එක්ක පන්ති කරන්න. සර්ත් එක විතර නෙමෙයි අන්තිමට සර්ගේ මල්ලිත් එක්කත් පන්ති කරා, අයියත් එක්කත් පන්ති කරා, සර්ත් එක්කත් පන්ති කරා. තුන්දෙනා එක්කම පන්ති කරා. මේ ඊට පස්සේ කොහොම හරි ඉතින් A level ඒ ටික කරගෙන කැම්පස් යද්දී මේ ටාගට් එකට මං හැම වෙලාවෙම කරේ මේ පේපර් ටික අන්තිමට කරපු එක තමයි කරේ අන්තිම මාස 3. මම තියරි අල්ලන්න නැටුවේ නෑ. හේතුව මේ ත්‍රිවිෂන් ක්ලාස් එකද දන්නේ මේ තියරි නෙමෙයි මං අන්තිමට කරේ තනිකර පේපර් ප්‍රශ්නමයි ටාගට් කරේ. මොකද හේතුව සර්ත් කියයි මේක මම ඒක ඇත්ත කතාව සර් මතේ තරහ වෙයිද දන්නේ මේ කතාව කිව්වට මේ ඇත්තම දේ අපි කොච්චර තියරි කරත් පුතේ අති මල්ලි නංගි මේ පුතේ කියලා කියුණා මේ මල්ලි නංගි මේ අපි ගිහිලා පේපරයක් ලියන්න. අපි කොච්චර තියරි කරත් වැඩක් නැහැනේ. ඔයාලා ගිහිලා ලියන්නේ මොකද්ද? පේපරයක්. ඒ කියන්නේ ඔයා පේපරයක් ලියන්න දන්නේ නැතුව වැඩක් නැහැ. කවුරු හරි මෙතන ඉන්නවා නම් හොඳට පාඩම් කරපු මම තමයි හිස් තැනක් මොකෙක් හරි කියලා හිතාගෙන මේ කියන්නේ පේපරයක් ලියන්න. පේපර් ලියන්න නැතුව ඔයාලට කිසිම දෙයක් පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. මාත් කරපු මෝඩ වැඩක්. මම සාමාන්‍යයෙන් මම කරපු පැය ගාන පාඩම් කරපු පැය ගාන කොහම හූල්ලන්න එපා. සාමාන්‍ය 15 16 පාඩම් කරලා තියෙනවා. අන්තිම මාස 6 15 16 තමයි පාඩම් කරේ. ඔයාලා ඒක ගුණ කළ බලන්න කොච්චර පාඩම් කරාද කියලා 15 16 පාඩම් කරා. මෙයාලත් අහලා ඇති මේත් මගේ ඉගෙන ගත්ත ළමෙක්නේ. මේ එහෙම පාඩම් කරේ සර්ම තමයි කිව්වේ මේ සර් කැම්පස් යන කාලේ සර්ලා මේ උදේට ගිහිල්ලා කෑම එක අරන් ඇවිල්ලා යෝගට් එකකුත් එක්ක මේ පාඩම් කරතන ඉස්සරහ හැණයක් ගහලා ඒකේ එල්ලලා තියනවා කිව්වා මේ කෑම එකයි යෝගට් එකයි. මට මතකයි සර් කිව්වා. එහෙම තියාගෙන මේ කණ එක ගැන නෙමෙයි මේන් ටාගට් එක කොහොම හරි පාඩම් කරලා ඉවරලා තමයි මම අර බත් එක්ක කන්නේ කියන එක තමයිලු සර්ලාට තිබේ ටාගට් එක. මට අපිත් එහෙම පොඩි අමාරුකම් එක තමයි ඉගෙන ගත්තේ. කොහොම හරි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉතින් ඔය මං කියන ඔය කාලේ තියෙන ඒවා දැන් දන්නවා. මොකද ඔක්කොම 2000න් පස්සේනේ. ඒ හින්දා පොඩ්ඩක් ඉතින් පොඩි තියෙනවනේ ඉතින් පොඩි එකක්. ඒ හින්දා පරිස්සමෙන් වැඩ ටික කරගන්න. ඉතින් ඔයාලට මං කියන්නේ ෆයිනලි මං හිතන දේ මම පන්ති කරා මම කැම්පසුත් ගියා. ඒවත් එක මට අන්තිමට තේරිච්ච දේ මට අන්තිමට දැනුනේ දේ අවුරුදු 29ක් කළා පස්සට මම හැරලා බැලුවම අන්තිමට ඉතුරු වෙච්ච එකම දේ ඉගෙන ගත්ත දේ විතරයි. ඔයාව මරන්න පුළුවන් ඔයාගේ
හීන නැති කරන්න පුළුවන්. ඔයාගේ සල්ලි ඔක්කොම නැති වෙන්න පුළුවන්. හැබැයි පස්සේ ඇරලා බැලුවොත් ඔයාට ඉතුරු වෙන්නේ අන්තිමට ඔයා ඉගෙන ගත්ත දේ විතරයි. මම මේක ඇත්තරම අත්දැකීමෙන් දන්නේ කෙනෙක්. මම පන්ති නවත්තද්දි මම නිකන් ඉන්කම් එකක් විදියට කියන්න. මම පන්ති නවත්තද්දි සාමාන්‍යයෙන් 5ක් 6ක් විතර හම්බ කරා. හැබැයි මට ඉගෙන ගන්න ආයි ඕනි කියලා හිතලා, ඒ කියන්නේ මගේ වයසත් එක්ක හැටියට මම 25 දී පන්ති නැති මට ආයි ඉගෙන ගන්න ඕනි කියලා හිතලා තමයි මම පන්ති නැවැත්තුවේ. ඒ කියන්නේ මට ඉගෙන ගන්න එක වටිනවා කියලා තේරුණේ අවුරුදු ආයි 25 දී 26 දී මට තේරුණා ආයි කරන්න ඕනි කියලා. මම සර්ටත් කිව්වා. සර්ත් ඒ වෙලෙම කිව්වේ හරි පුතේ යන්න කරගන්න. ඒක මම සර්ගෙත් ඇවිල්ලා අවසරය අරන් තමයි ගියේ. ඇත්තටම මට අන්තිමට දැනුණා අපි ජීවිතේ හැලබෙල ඔයාලා තාම මම ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඔයාලා හිතන්නේ තාමත් හැමදේම සල්ලිම කියලා. නමුත් අපි ඉගෙන ගත්ත දේ මරන්න බෑ මොනවා කරලවත්. ඒක වෙනමම දෙයක්. ඒක වෙනමම ආතල්ලයක්. මොකද ඔයාලට සල්ලි හම්බ කරන්න පුළුවන්. හැබැයි ඔය ඉගෙන ගන්න ඔය යන කාලේ ආයි එන්නේ නැහැ. මං හරි ආසයි ආයි මම අවුරුදු 17ට එවන්න පුළුවන් නම් 18ට එවන්න පුළුවන් නම් මං කරපු ඒවා ඩබල් කරනවා ආයි පාරක්. කැම්පස් ගියොත් අපි ගමු කැම්පස් ගියොත් ඒකටත් උපරිම එෆර්ට් එක දාන්න. හොඳටම ඒක කරගන්න. ඒක මේ ඔයාලට දෙන බෙනිෆිට් එක. මං සරලව කිව්වොත් ඔයාලට ඔය දෙන ඩිග්‍රිය වෙන රටක් ගත්තොත් කෝටි 3ක්වත් වටිනවා. කෝටි 3කට වැඩි පුතේ. ඒක මග අරගන්න එපා. මොකද දැන් මම මුලින් ගියහම අපිට ස්කෝලර්ෂිප් හම්බුණාට ඒකේ හරි වටිනාකම ගත්තොත් අවුරුදු 4 ඉවරදී කෝටි 4.5ක් විතර වටිනාකමක් තියෙනවා ඔයාලා ඉගෙන ගන්න. ඔයාලා මේකෙන් පස්සේ යන දෙයට. ඒ නිසා ඒක අතාරින්න එපා. ඒක ඔයාලට නිකන් දෙන බෙනිෆිට් එකක්. ඔයාලට නිකන් අර ඔයාලගේ අර අස්තසුම වගේ එකක් තමයි ඩිග්‍රියක් කියන්නේ. ඒක සමාන කරන්න බෑ. අනිත් එක ලංකාවේ තියෙන මේ වර්ක් ලෝඩ් එකත් එක්ක වෙන ඩිග්‍රි නිකන් පොඩි නිකන් මේ නිකන් ඊසි කෑලි ඒවත් එක්ක. ඒ කියන්නේ ලංකාවේ එච්චර අමාරුයි ඉගෙන ගන්න එක. ඒ අධ්‍යාපන මට්ටම ටිකක් අමාරු ලෙවල් එකේ තියෙන්නේ. අරව ටිකක් ලේසි. ඒව නිකන් ඇසයින්මන්ට් එක සබ්මිට් කරාම නිකන් ලකුණු ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ අධ්‍යාපන මට්ටම හොඳයි. ඔයාලගේ IQ ලෙවල් එක වැඩි. ඒ හින්දා කොහොම හරි මේකෙන් පස්සේ කොහොම හරි හොඳට කැම්පස් යන්න කොහොම try කරන්න කැම්පස් යන්න. ඕක නිකන් හම්බෙන දෙයක් නේ. ඒ හින්දා කැම්පස් ගිහිල්ලා මේ ඊට පස්සේ මොකක් හරි ස්කෝලර්ෂිප් එකකට රට යන්න ගිහිල්ලා ඉගෙනගෙන ආයි ලංකාවට එන්න. ඇවිල්ලා මොන හරි දෙයක් කරන්න මාත් ලංකාවට ආයි එනවා. මේ නංගිලටත් කියන්න තියෙන්නේ අන්තිමට මේ කොහොම හරි ගේම ගහගන්න මේ. මොකද අන්තිමට ඉතුරු වෙන්නේ ඔයාට ඔය ඉගෙනගත්ත දේ විතරයි. මොකද අපි තේරලා යන කාලේ කාර්යයේ මේ හිටපු අය අපිත් එක්ක දැන් කවුරුත් නැහැ. එයාලා වෙන අයත් එක්ක. අපිත් වෙන අයත් එක්ක. ඒ හින්දා මේ ඉතුරු වෙන්නේ ඔච්චරයි. මොකද අපේ පන්ති වලත් හිටියා මේ පන්ති වල අයින් වල සර්ටත් මතක ඇති. ওই පන්ති වල සාමාන්‍ය ඒ කාලේ පිටිපස්සේ හිටියක් ආනන්දේ කොල්ලෝ ටික හිටියා අපේ පන්තිලා. මේ හිටිය අය දැන් නැහැ. එයාලා වෙන අයත් එක්ක අපි දකිනවා. ඉතින් දැන් මේ ඒ හින්දා ඔයාලත් ඔයවා ලොකුවට ඔලුවට ගන්න නැතුව මේ ගේම ගහගන්න. මොකද මේ අර සර්ත් අපිට ඔය කාලේ කිව්වා ඉතින් ඕවා බඳින්න වෙන්නේ නැහැ කියලා වගේ තමයි ඉතින් මටත් කියන්න වෙන්නේ. ඒ හින්දා වැඩ ටික කරගන්න. එහෙනම් මේ ජය වේවා.